ඔබ රැකියාවක් කරන කෙනෙක්ද? රැකියාවක් කරන අතරවාරෙම ඔබේ වෘත්තීය සුදුසුකම් වැඩි දියුණු කරගන්න අධ්‍යාපනික අවස්ථාවක් ලැබුණොත් කොහොමද? ඒ ගැන හිත ඉන්න ඔබට හොඳම අවස්ථාව ගැන කියන්නයි සූදානම් වන්නේ. ඒ තමයි Imperial College of Business Studies. ඒ කතා බහට සේදමාවතත් සමගින් අපත් සමග එකතු වෙනවා ශිෂ්‍ය බඳවා ගැනීම සහකාර කළමනාකාර රවින්දු ලියනාරච්චි. අයබෝවන්. ඒත් සමගින් ශිෂ්‍ය බඳවා ගැනීම ජ්‍යෙෂ්ඨ උපදේශක සෙයිද් සහරාන්. අයබෝවන් සෙයිද්. අයබෝ. අද කතා කරන්නේ Imperial College of Business Studies ආයතනය ගැන. සෙයිද් අපි කතා කරමු මොකක්ද මේ Imperial College of Business Studies කියන්නේ? ඔව්. Imperial College of Business Studies ඒක ඇත්තටම අපි පටන් ගත්තේ 1985. මේ වන විට අපි අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තමයි Imperial College of Business Studies මේ අධ්‍යාපන සේවය ලබා දෙන්නේ. එතකොට Imperial College එකේ තියෙන විශේෂත්වය තමයි academic සහ professional qualifications යන qualifications දෙකම එකම ආයතනයෙන් provide කරන එක. එතකොට අපේ universities ගත්තා නම් University of West of Scotland, Queen Margaret සහ York St John's යන universities තියෙනවා. ඒ වගේම අපේ academic partners ලා ගත්තා නම් SQA කියන්නේ Scottish Qualification Authority. එතකොට අපේ ප්‍රොෆෙෂනල් පාර්ට්නර්ස් ලා ගත්තා නම් SIMA UK. So මේ වගේ ක්වොලිෆිකේෂන්ස් තමයි අපි ප්‍රොවයිඩ් කරන්නේ. ඒ වගේම අපේ සිසුවෙක්ට පිටරට යන්න මයිග්‍රේට් කරලා එයාගේ ඩිග්‍රී කරන්න අවශ්‍ය නම් අපේ Imperial College of Business Studies study abroad pathway එකේ එයාට ඒක කරගන්නට පුළුවන්. ඔව් අවුරුදු 40ක් කියන්නේ ඔවුන් සෑම අවස්ථාවකදීම සෑම මොහොතකදීම ඔවුන්ගේ අත්දැකීම් සමග තමයි කටයුතු කරලා තියෙන්නේ. රවින්දු මම අහන්න කැමතියි. දැන් මම කිව්වා රැකියාවක් කරනවා කියන්නේ වෘත්තිකේ. ඒ වෘත්තිකයන්ට මොන වගේ අවස්ථාද පාඨමාලාද තියෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම. දැන් සේඩ් කලින් සඳහන් කරා අපේ පාඨමාලා වර්ග දෙකක් තියෙනවා. ප්‍රොෆෙෂනල් සහ ඇකඩමික් කියන එක. එතකොට මම මුලින්ම කැමති අපි මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් ගැන මුලින්ම සඳහන් කරන්න. සාමාන්‍යයෙන් වෘත්තිකෙක්ට අපි ගත්තා නම් ඒගොල්ලන්ට අවුරුදු 3ක 4ක ඩිග්‍රී එකක් කරන්න ඇත්තටම අමාරුයි. මොකද කාලේ වැඩි. එතකොට ඒගොල්ලන්ට හොඳම ඔප්ෂන් එක තමයි අපි මේ කියන ඩිග්‍රී টොප් අප් කියලා. එහෙම නැත්නම් මේ අවුරුදු 3ක 4ක ඩිග්‍රී එකක අවසාන අවුරුද්ද. එතකොට මේ ඔප්ෂන් එකට එන්න පුළුවන් අපේ තියෙන ප්‍රධාන ඔප්ෂන්ස් දෙකක්. අපේ තියෙනවා York St John's කියලා යුනිවර්සිටි එකක්. ඒකේ අපේ තියෙන ඔප්ෂන් එකක් BA Honours International Business කියලා. එතකොට මේ ඔප්ෂන් එකේදී පුළුවන් HND level qualification එකක් තියනවා නම් ඒ ස්ටුඩන්ට් දැනට ඒක භාවිතා කරලා ඒගොල්ලන්ට පුළුවන් මේ ඩිග්‍රී টොප් අප් එකට ඩිරෙක්ට්ලි එන්න. එතකොට අවුරුද්දක කාලෙකදී ඒගොල්ලන්ට ඩිග්‍රී එක ඉවර කරලා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මාස්ටර්ස් එහෙම නැත්නම් ස්ටඩි අබ්‍රෝඩ් ඔප්ෂන්ස් වලට යන්න. දැන් අපි හිතමු HND qualification එකක් නැති කෙනෙක්ට අපේ තියෙන ඔප්ෂන් එකක් BA Global Business කියලා. මේක අපි ඔෆර් කරන්නේ University of the West of Scotland වලින්. මේ ඔප්ෂන් එකේදී පුළුවන් අවම අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් තියනවා නම් වෘත්තිකයෙක්ට ඒගොල්ලන්ට පුළුවන් මේ ඔප්ෂන් එකට again ඇවිල්ලා අවුරුද්දකට ඩිග්‍රී එක අරගෙන ඒගොල්ලන්ටත් පුළුවන් මාස්ටර් සහ ස්ටඩි අබ්‍රෝඩ් ඔප්ෂන්ස් වලට යොමු වෙන්න. ඔව් ඉතින් මම හිතන්නේ ඒ තමයි හොඳම අවස්ථාව. ඔබ දැනටමත් රැකියාවක නිරත වෙලා ඉන්නවනම් ඔබට තියෙන හොඳම අවස්ථාවන් රැසක් ගැන රවින්දු සඳහන් කළා. ඉතින් සෙයිද්ගෙන් අහන්න කැමති අර සඳහන් කළපු පාඨමාලාවන් වල වෘත්තීය සුදුසුකමක් තමයි SIMA කියන්නේ. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔබේ ආයතනයේ කොහොමද ඒ පාඨමාලාව සිදු කරන්නේ කියලා? ඔව් ඇත්තටම SIMA එක ගැන ගත්තා නම් SIMA එකේ pathways කිහිපයක් තියෙනවා. එතකොට අපේ තියෙනවා SIMA Financial Leadership Program කියලා. So මේ වෙන වෘත්තිකයෙක්ට එයාට SIMA කරන්න අවශ්‍ය වුණොත් ඒගොල්ලන්ගේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ working experience සහ ඒගොල්ලන්ගේ academic background එක බලලා අපිට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සමහර කට්ටිය වෘත්තිකයට යාට ඩිග්‍රී එකක් කරන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එක්කෙනෙක්ට ෆ්ලෙක්සිබල් අපි ඔන්ලයින් ඔප්ෂන්ස් දීලා තිනවා SIMA ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඒ වගේම සාමාන්‍යයෙන් යාට අපේ තියෙන එක්සෑම්ස් 3ක් කරලා SIMA එක්සෑම්ස් 3ක් කරලා යාට ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ කරගන්නට පුළුවන්. සමහර කට්ටියට දෙකක් කරන්න පුළුවන්, සමහර කට්ටියට එකක් කරන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ CV එක, ඒකට ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක, ඒගොල්ලන්ගේ ඇකඩමික් සහ එක්ස්පීරියන්ස් එක බලලා අපිට කියන්න පුළුවන් කොහොමද යාට SIMA ප්‍රෝග්‍රෑම් එක කන්ටිනියු කරන්න පුළුවන් කියලා. ඔව් ඉතින් මම හිතන්නේ ඒක තමයි හොඳම අවස්ථාව. මම දැන් රැකියාවක් කරනවා කියන්නේ දවස් 5ම ඔබේ ජීවිතේ රැකියාවට මිඩංගු වෙනවා. ඒ වෙලාව තුලදී ඔබේ ජීවිතේ වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනික සුදුසුකමක් එකතු කරගන්න තිබෙනවා නම් Imperial College of Business Studies ආයතනය ඔබට වටිනා අවස්ථාවන් රැසක් එක්කම වටිනා පාඨමාලාවන් රැසක් ලබා දීලා තිබෙනවා. අවසාන වශයෙන් සෙයිද් අපි සඳහන් කරමු
මීළඟ බඳවා ගැනීම කවද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔව් ඇත්තටම මීළඟ බඳවා ගැනීම දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. අපේ මාර්ච් ඉන්ටේක් එක තමයි පයත් වෙන්නේ. ඒ නිසා මම සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ early bird options උත් තියෙනවා. discounts availability එකක් තියෙනවා. අපේ ප්‍රධාන branches දෙකක් තියෙනවා. කැන්ඩි සහ කොළඹ. ඒ branches වලට visit කරලා ඕගොල්ලන්ගේ අපේ counsellorsලා visit කරලා ඕගොල්ලන්ගේ higher studies සිහිනේ සැබෑ කරගන්න. ඔව් ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ පාඨමාලාවන් වලට තවමත් ඉගෙන ගන්න දරුවන්ටත් සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. සමහර විට අපේ දෙමව්පියන් මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා. ඉගෙන ගන්න කෙනෙක්ට සමහර අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්ටත් මේවට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඇකඩමික් ක්වොලිෆිකේෂන් පැත්ත ගත්තා නම් අපේ ඩිග්‍රී টොප් අප්ස් වලට අමතරව අපේ තියෙනවා ෆුල් ඩිග්‍රීස්. ඒ කියන්නේ අවුරුදු 3 4 සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් ඔප්ෂන්ස් අපි ගාව තියෙනවා. ඒ වගේම සීමා පාඨමාලාව ගත්තා නම් සීමා පාඨමාලාව ආෆ්ටර් O level A level ළමයෙක්ටත් කරන්න පුළුවන්. මොකද සීමා කියන එක අවුරුදු 16ට වැඩි නම් ඔයාට කරන්න පුළුවන්. එතකොට ආෆ්ටර් O level A level ළමයින්ටත් අපේ කියන එකට සීමා සර්ටිෆිකේට් level කියලා. ඒ පාඨමාලාවට ජොයින් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. සහ අපි හිතමු ඔයා යුනිවර්සිටි එකක අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඔයා යුනිවර්සිටි එකක අන්ඩර් ග්‍රැජුවේට් නම් සීමා එකේ තියෙන අලුත් පාත්වය එකක් අපි මේකට කියනවා සීමා ෆයිනෑන්ස් ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් අන්ඩර් ග්‍රැජුවේට් පාත්වය කියලා. මේ ඔප්ෂන් එකට ඇවිල්ලා අගේන් අර කලින් සයිඩ් කතා කරපු විදිහටම කේස් ස්ටඩි 3ක් විතරක් කරලා අවුරුද්දක කාලයකදී සම්පූර්ණ ක්වොලිෆිකේෂන් එකම ඉවර කරන්න පුළුවන් ඔප්ෂන් එකක් දැන් තියෙනවා අනිවාර්යයෙන්ම. ඔව් අපි එතකොට අපි කතා කරමු රවිඳු මේ මූලික පහසුකම් නැත්නම් මූලික සුදුසුකම් නැති කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට එයාගේ අනාගතය, එයාගේ අධ්‍යාපනික ජීවිතය කොහොමද හදාගන්නේ? එයාට ඕන විදිහට සහ එයාගේ ඉලක්කයට යන්න කොහොමද ඉම්පීරියල් කොලෙජ් එක අත්වල දෙන්නේ? අනිවාර්යයෙන්ම දැන් අපි හිතමු දැන් අපි අද වෘත්තිකයන් ගැන කතා කරන හින්දා අර මම කලින් කතා කරා টොප් අප් ඔප්ෂන් එකක් BA global business කියලා. දැන් මේ වගේ ඔප්ෂන් එකකදී දැන් අපි හිතමු යාට දැන් අපි A levels වලින් පස්සේ කවුරු හරි directly job market එකට join වෙලා ඒගොල්ලෝ working experience එක යම් ප්‍රමාණයකට ලබා ගන්නවා. හැබැයි එක තැනකදී ඒගොල්ලෝ හිර වෙනවා. මොකද ඒගොල්ලන්ට academic qualification එකක් නැති හින්දා. අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් අපිට help එකක් දෙන්න. ඒගොල්ලෝ මේ වෙනකන් ඒ කියන්නේ accumulate කරගත්ත working experience එක. මම කිව්වා වගේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් minimum තියනවා නම් අපිට පුළුවන් ඒගොල්ලන්ට මේ degree top up option එක මම කලින් කියපු option එක offer කරන්න. එතකොට ඒකට පස්සේ පුළුවන් ඒක 1 year වලින් කරා ඊට පස්සේ 1 year වලින් masters එක කරා. ඊට පස්සේ අවුරුදු දෙකකදී ආ masters එකක් ලබා ගන්නවා. එයාගේ promotion එකකට එයාගේ career ladder එකේ උඩට යන්න අනිවාර්යයෙන්ම ඒ help එක අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ academic qualification එකක් නැති වුණත් working experience එක විතරක් use කරලා වුණත් දැන් options තියෙනවා ඉස්සරහට යන්න. ඉතින් ඔබට තිබෙනවා නම් හැකියාවක් මේ ඉම්පීරියල් කොලෙජ් ආයතනයත් සමග එකතු වෙලා ඔබේ අනාගතය සාර්ථක කරගන්න මෙන්න හොඳම අවස්ථාව. මොකද ඔබට අත්දැකීම් තිබෙනවා නම් ඔබට සුදුසුකම් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට අත්දැකීම් තිබෙනවා නම් ඉම්පීරියල් කොලෙජ් ආයතනය ඔබට අත දෙන්න සූදානම්ෙන් සිටිනවා. අපි සෙයිද් කතා කරමු. එතකොට මේ විදිහ පාඨමාලාවන් රැසකට පස්සේ මොන වගේ අවස්ථාවන්ද හම්බෙන්නේ ඉම්පීරියල් කොලෙජ් එක හරහා? ඔවුන්ගේ අනාගතයට ඉස්සරහා වෘත්තීය ජීවිතයට. ඔව් මේ වගේ platforms ඒ කියන්නේ programs continue කරලා එයාට ඉස්සරහට ඒගොල්ලන්ගේ career ladder එකකින් උඩට යන්න පුළුවන් අනිවාර්යෙන්ම අපේ තියෙන programs foundation level එකේ නම් masters level වෙනකම් තියෙනවා. කලින් රවින්දු සඳහන් කළා වගේ සීමා qualification එකක් තියෙනවා. so ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අවුරුදු 16කටත් වඩා වැඩි එක්කෙනෙක් ඒ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් අපේ සීමා program එක කරන්න පුළුවන්. ඒ වගේම අපේ foundation හරහාත් යන්න පුළුවන්. සාමාන්‍ය O level A level ඉවර කරපු ළමයෙක්ට so අපේ masters වෙනකම් තියෙනවා programs කීප රසක් තියෙනවා payment options තියෙනවා flexibility payment options ඒ වගේම අපේ fully online methods උත් තියෙනවා. ඔව් ඉතින් ඔබත් කැමති නම් ඉම්පීරියල් කොලෙජ් ආයතනයේ මේ වටිනා අවස්ථාවන් ඔබේ කරගන්න අමතන්න 077යි 391යි 87යි 77 කියන දුරකථන අංකය අමතා ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න. ඒ වගේම www.icbsgroup.com කියන වෙබ් පිටුවේ ඔස්සේද ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්නට. ඉතින් මේ සෑම අවස්ථාවක්ම ඔබ වෙනුවෙන්මයි ලබා දීලා තිබෙන්නේ. මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රවිඳු සමගින් සෙයිට අද දවසේදී සේදමවතත් සමගින් එක් වූවාට. එසේනම් ආරාධනා කරනවා රැඳෙන්න තවත් බොහෝ දේ වෙනුවෙන් සේදමවත සමගින්.